බෞද්ධ කොඩි අරගෙන පෙරහැරට එකතු වෙලා තිබෙනවා. ඔව්. ඒ ඉන් අනතුරුව පෙරහැරත් සමග අපි දකිනවා විෂ්ණු මල්ලස්න පෙරහැරට සම්බන්ධ වී තිබෙන ආකාරයක්. හරිම අපූර්ව රංගනයක්. ඔව් මම හිතන්නේ මාතර පුරවරයෙන් අපිට සම්බන්ධ වෙනවා වෙන්න පුළුවන්. කෙසේ වෙතත් කුඩා දරුවන් පිරිසක් ඔවුන් නර්තනය ප්‍රගුණ කරමින් මේ ආකාරයට පෙරහැරට සම්බන්ධ වෙලා තිබෙනවා. විෂ්ණු මල්ලස්න පෙරහැර තුල නර්තනයේ යෙදෙමින් එබර වාදන ශිල්පීන් ඔවුන්ගේ වාදනයන් ඉදිරිපත් කරමින් බොහොම අපූර්ව රංගනයක් ඉදිරිපත් කරනු ලබනවා. දේවාභරණ සහිතව වැඩම කරනු ලබන දේව පෙරහැර මංගල්‍ය හෝමාගම නවගමුව හිමිපත්තිනි දේවාලයේ පුරාණ දේව පෙරහැර. වෙන විෂ්ණු මල්ලස්න එක් ශිල්පියෙක් ඔහුගේ හැකියාවන් පෙන්වු කරා හරි අපූර්වට කැරකිලා බඹර වලල්ල ඉදිරිපත් කරන්නට යෙදුණා. ඉතින් අපි ඔවුන්ටත් දෙවියන්ගේ පීඩ ආරක්ෂා ප්‍රාර්ථනා කරන මේ කුඩා දරුවන් උනත් ඔවුන්ගේ හිත දවස යහපත් වේවා. ලෝකයේ බැබලෙන ශිල්පීන් බවට පත් වෙන්නට හේතු වරම් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු මල් අස්න ඉදිරිපත් කරන මේ කලාකරුවන් සියලු දෙනාට පැවසුවත් අපිට ඒ දේ ශ්‍රවණය කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. පැහැදිලිව ඇහෙන්නේ නැහැ. බෙර හඬත් නිසා වෙන්නට ඇති. ඉන් අනතුරුව අපිට මේ විෂ්ණු මල්ලස්නෙන් අනතුරුව නන්දි විශාල ගවය අසහිපත් වෙනවා. ඇත්තටම එදා මේ විශාල ගවයේ සම්බන්ධ කරගෙන විෂ්ණු දේව ආභරණ සහිත ඒ දේව ප්‍රතිමාව වැඩම කරවන විශේෂ දේව රථය අපිට දකින්නට පුළුවන්කම ලැබෙනවා. බොහොමත්ම අලංකාරවත් වූ දේව රථයක් විදිහට එය සූදානම් කරලා තිබෙනවා. මේ ගවයා සම්බන්ධ කිරීම පිළිබඳව වල්ගම ආනන්ද සමරතුංග මහත්මාව විශේෂ සිහිපත් කරන්නට ඕනේ. එතුමාගේ දායකත්වයේ මත තමයි මේ විශාල ගවයා සම්බන්ධ වෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මේ දේව රථය පිළිබඳව සිහිපත් කරනවා නම් විදුලි ආලෝක වලින් හැඩ වැඩ ගන්වන්නට දින ගණනාවක්